රුවක් නැදෙනවා කවුදෝ එනවා මී විත ඇඳිරි දැස් වසනවා අද පොදි බැඳි දුක දිය කර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා සුදුරු යොවුන් දිය මල් මග මුල ඉඳ කිම තුල මී විත පොඟවන්නේ සුදුරු යොවුන් දිය මල් මග මුල ඉඳ කිම තුල මී විත පොඟවන්නේ නුරා විරහගිනි නිවා තමන්නයි සුරාමතින් මා දෙතුල දෙමන්නේ රුවක් නැදෙනවා කවුදෝ එනවා මී විත ඇඳිරි දැස් වසනවා අද පොදි බැඳි දුක දිය කර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා නැගුණු නුරාගිනි මී පොද වැටිලා සතර අතින් දලුලා එනවා නැගුණු නුරාගිනි මී පොද වැටිලා හතර අතින් දලුලා එනවා අවන් හලේ මී විත තනි කරලා වරින් මලේ පිය වර නගලා රුවක් නැදෙනවා කවුදෝ එනවා මී විත ඇඳිරි දැස් වසනවා අද පොදි බැඳි දුක දිය කර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා අපු අයියයි මල්ලි කවුද අයියා කවුද මල්ලි කියන්න බලන්න ඉස්සෙල්ලා අයියා මේ මල්ලි හරි එතකොට අයියාගේද මල්ලිගේද මේ අයිඩියා එක මේ කම්පිටිෂන් එකට එන්න දෙන්නගෙම කියලා දෙන්නම එකට කිව්වා ඊට පස්සේ කියනවා අයියා තමයි ඒක නේද දැන් හරියටම කියන්නකෝ අයියාද මල්ලි අයියා තමයි හොඳයි මාෂාල්ලා ඇස්වා කටවහක් නෑ ඒක පුතුකම හැමදාම රැග්ගෙන ඉන්න තියාගෙන ඉන්න අපි යමුද ජජ්මන්ට් එකට ඕකේ ජජ් දිමංක ගීතයේ තිබුණේ හැඟීම් ගායනා උනේ නැහැ දෙන්නගේ මතින් මට දැනුණ විදියට විශේෂයෙන්ම ඔයාගේ පැත්තෙන් සහ බ්‍රීතින් අර හිමේ තිබුණේ නෑ අර නැගුණු නුරාගිනි මී පොද වැටිලා හතර අතින් දලුලා එනවා අර ඒ වගේ moods තව ගන්න තිබුණ දෙන්නටම සහ මේ ඔයාගේ එන් කරන තැන් වල පොඩි අර රැටල් එකක් වගේ ආවා බ්‍රීතින් වල පොඩි තැන් ටිකක් තිබුණේ ටික හරියට ආවේ නැහැ සමස්තයක් වශයෙන් ගත්තට පස්සේ ගීතයේ අර අපි අහලා තියෙන ගීතයට අවශ්‍ය mood එක හැංගීම ගායනා වුණේ නැහැ දෙන්නගේ මතින් පොඩි confused ගතියක් වගේ තිබුණා නිකන් පොඩි සූදානම් නැති වගේ ගතියක් තිබුණා වැඩි ඇතුළේ හැබැයි ඉතින් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතන ඉස්සරහට බලමු යජ්නීල් අමිල ඒ වගේම සමීර දෙන්න සහෝදරයෝ වුණාට සාමාන්‍යයෙන් වෙන්නේ අයියා සින්දු කිව්වොත් ඒ සින්දුමයි මල්ලි කියන්නේ. එතකොට දෙන්නගෙම වොයිසස් දෙක ගොඩක් දුරට එක වගේ එන්නේ. නමුත් පුදුමේට මමපත් වුණා ඔයගොල්ලෝ දෙන්නගේ අයියා කවුද අමිලද? ඔව්
අමිලගේ වොයිස් එකට මට හරි ආස හිතුණා. මම කියන්නේ හොඳ ගැඹුරු හොඳ හරි ප්‍රාණවත් කටහඬක් තිබුණේ. thank you sir. ඒ කටහඬට මං හිතුවා මල්ලිත් එහෙම මෙයි කියලා. බැලුවා මල්ලි ඊට වඩා හරි ලෑන්විත හරි ලස්සන වෙනම කල එකක් තිබුණේ මල්ලිගේ වොයිස් එකේ. එහෙම නේද ගායත්‍රිනේ? ඒකට හරි ආස හිතුණා. ඉතින් යම් අඩුපාඩු තිබුණා. නමුත් මොකක් හරි වෙයි සමහරලාට. බොහොම ස්තුතියි. thank you sir. thank you. ජජ් ගායත්‍රී වොයිසස් දෙකම ස්විශේෂයි. ඒ කියන්නේ දෙන්නගෙම වෙනස් කලර් එකක් තියෙන්නේ. මේ සින්දු තෝරනකොට හරිම වැදගත්. ඒ දෙකම මීටත් වඩා එළියට එන සින්දුවක් තේරුවා නම් සමහරක් විට අපිට ඇත්තටම වෙනස් අත්දැකීමක් වෙන්න පුළුවන්. ඉතින් ඉදිරියට යන දෙන්නටම සුබ පතනවා. මටත් දෙයක් කියන්න තියෙනවා. ඔයාලගේ ඔය එකමුතුකම ඔයගොල්ලම ගොඩාක් දුර අරන් යයි වගේ. හොඳයි. thank you අයියයි මල්ලි. එහෙනම් අපි තව ටික වෙලාවකින් හමු වෙමු. Theatre Voice of Family.